හරිද ඇත්තටම perform කරනවා නියමයි සුපිරි වාගේ ටීම් එක හැමෝම ඒ වෙලාවේදී මට අහම්බෙන් ඇහුණු ඔයා කියන ගීතයක් තමයි ඇතුකල වෙන්නේ හරි ඒක අපිට සම්බන්ධයි ඔයා හරිද දන්නවද මේකේ පද රචනයේ මේ ගීතේ අයිතිකාරය ඇවිල්ලා ඉන්නවා චතුර ගීතනාත් මනකෝ චතුරයියා මෙච්චර කාලයක් මෙයාගේ මේ හැංගිලා හිටියා මෙයාගේ මේ අත්වලින් තමයි මේ පදපේලි කුරුණෑගලට ආවට පස්සේ ලියුනේ බූට් එකක් කාලා තියෙන වෙලාවක මේ චතුරයි දැන් මේකද චතුරයි අවුරුදු 20ක් විතර මේ ගීත ලියවෙලා නේ පොඩ්ඩක් ඒ බූට් එකේ මුල් කොටස පොඩ්ඩක් මතක් කරමු ප්‍රසිද්ධියේ මේක හොඳ ෂොට් එකක් ගන්න ජේනකයි රේන්ජ් එක වටිනවා අපිට මොකද රේන්ජ් එක වටිනවා චතුරයි ඔය සින්දු ඇත්තටම ඔයා කොහොමද ලිව්වේ කියලා තිබුණා ඔඩියන්ස් එක බලාගෙන ඉන්න අද දවසේ තායිම දන්නේ නැති අයට පොඩ්ඩක් කියමු පොලිම ඇස්ටැග් තුප්පනවා අපි මම එදින මාදේ ගොඩක් අයිස් ඒ සින්දු ඉස්සර අවුරුදු 20 ඒක දවසක් අපි මඩගල්ලට යනවා යාළුවෝගේ බලගෙදරට ඉල රන්තරේ රෙස්ටොරන්ට් එකේ පොඩක් සෙට් කරනවා මේ වගේම ඒ වෙලාවක මම ඇත්තටම මම අවියයි පොමුන්නේ කල්ලේ ගියා ඒ වෙලාවේ මට හිතුණා මම කොළඹකට ගොඩක් දේවල් දෙනවා විහාරමාදී පාක් එක WDC එක පන්සබෝට්ටු ගැන මම ගොඩාක් දේවල් දෙනවා මගේ මූර්තියත් එක්ක මගේ නැති වෙච්ච අතලෙත් එක්ක මම හිතුවා කුරුණෑගල ගිය වෙලාවේ කුරුණෑගල මං හිතනවා මගේ ආදරේ කොහොමද දැනෙන්නේ කියලා මම හිතනවා මම අතුගල වෙනවද නැත්නම් දෙලින්නේ නැහැ ඒවල කියන වචන කුරුණෑගල අතුගල වෙනම මම හැනුවනි ඒ ආදරේ සුදී ඒ ආදරේ තමයි මම ෂොඩක් ආදරේ Semua kita awak orang, kadang kadang malam kita Aisyah dan Mustafa, malam minister berkata dari, malam berkata dari, ini dah loki minister. මෙයාගේ ආදර මත පෙන්නේ අරිදු අනේ වාගේ හටින් අපි අහන්න ආසයි අනේ අපි මේ පොලිමාරේ ඒ කිව්වේ යාර කොහොමද ඇවිල්ලා මුන්නකට දැකලා ඉවර අපිට තමයි මොකටද මේක වැරදුනේ අනිවාර්යයෙන් ඔයාලා දිවි දැනේ කවුරුද කෙනෙක් ලෝකනවා අපිට අවුරුදු කිල්ල මාරේ අපිට දැනගන්න වෙයි සෝ මේ සින්දු මෙයා වීඩියෝ එකේ කියනනේ මොකද අපිට ලොකු ගෞරවයක් මෙයා මෙතන හම්බෙන එක අපි හොඳ අපුණියක් ගහමු ඉස්සරහම චතුරේ කොහොමද සෝ ඔයාලා Rantalia babelando Number
තරම් ඔතන පුරේ කාම මේ ලස්සන ඉගෙන ගන්න මේ වගේ හදවතින් කියන වචන අපිට තමයි වදින්නේ ගොඩක් සූලි වචන ටිකට ඒක ආරිස්ලි අපි මතක කරගන්න චාමරවල සිංහ සහ අප්‍රියන්තනාවගේ සංගීතවත් කරන විදිය අපි කවර්ස් කරලා සිං කරලා අයිතිකාරයෝ වෙන්නේ ඉන්නවා once again ඔතන පුරේ කාම කට්ටියම ඒ අනිවාර්යයෙන්ම ස්තුතියි